ආදරණීය දුවේ පුතේ අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් මේ වචනේ නම ඇව්වත් බය වෙන කොටසක් තමයි මේ සාධක කියලා කියන්නේ පුතා. එතකොට මේ සාධක කියලා කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරන ගමන් ඔයගොල්ලන්ට කොහොමද දීලා තියෙන සංඛ්‍යාවක සාධක ලේසියෙන් හොයාගන්න ක්‍රමය තමයි මම මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ බලන්න ඔයගොල්ලෝ මේක තේරුම් ගන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් පුතා කතා කරනවා සංඛ්‍යාවක සාධකයක් කියලා කියන්නේ සංඛ්‍යාවක සාධකයක් කියලා කියන්නේ ඒ සංඛ්‍යාව තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදන්න පුළුවන්. ඒ සංඛ්‍යාව තව සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදන්න පුළුවන් නම් පුතා අපි කියනවා ඒ සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් කියලා. ඒ වගේම තව විදිහකින් අපිට කියන්න පුළුවන් ඕක සංඛ්‍යා දෙකක ගුණිතයකින් යම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන් නම් පුතේ ඒ සංඛ්‍යාව පුතේ අපිට කියන්න පුළුවන් මුල් සංඛ්‍යාවේ සාධක විදිහට. රයිට්? දැන් අපි ගත්තොත් උදාහරණයක් 6 සාධක විදිහට 6 ඉතිරි නැතිව බෙදන්න පුළුවන් ගන්න සංඛ්‍යා තමයි පුතේ 1 2 3 ඒ වගේම 6. ඒගොල්ලෝගෙන් ඉතිරි නැතිව බෙදෙන නිසා මේ සංඛ්‍යා හතරම 6 සාධක විදිහට සැලකනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 1 ගුණ කිරීම 6. එතකොට එක් වරක් 6 6යි. ඒ නිසා 1යි 6යිම සාධක. ඒ කියන්නේ සංඛ්‍යාවේ ගුණිතය 6 හැදෙනවා. දෙවරක් 3. දෙකේ ඒවා 3ක් 6යි. එහෙනම් 2යි 3යි උන්න සාධක විදියට සලකනවා 6යි. ඒ විදියට පුතේ 12 සාධක කියලා ගත්තාම අපිට කියන්න පුළුවන් 12 හැදෙන විදි. ඒ කියන්නේ 12 හැදෙන්න පුළුවන් ගුණිත ආකාර තියෙනවා එක් වරක් 12 දෙවරක් 6 තුන් වරක් 4. එහෙම ගත්තාම පුතේ අපිට කියන්න පුළුවන් 12 සාධක එහෙමනම් 1 2 3 4 6 12. මේ සංඛ්‍යා ඔක්කොගෙම මේ 12 ඉතිරි නැතිව බෙදන්න පුළුවන්. ඒ නිසා පුතේ සංඛ්‍යාවක සාධකයක් කියන්නේ යම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදන්න ගන්න සියලුම සංඛ්‍යා. එහෙම නැත්නම් වාට සාධක තව විදිහකින් අර්ථ දක්වන්න පුළුවන් යම් සංඛ්‍යාවක් හැදෙන විදිහට ಗುಣ කරලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ගුණිත ටික තමයි අපි සාධක විදිහට සලකන්නේ. රයිට්? එහෙනම් උන සාධක කියන එක තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. රයිට්? එතකොට පුතේ ඕගොල්ලන්ට දීලා තියෙනවා දැන් මම 12 සාධක හොයන්න කියලා. මේ බලන්නකෝ. අපි 12 සාධක හොයන්න කියලා කියද්දි දැන් ඔයාලා දන්නවා 12 සාධක ටික. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතා 12 සාධක ඔයාට හොයන්න කිව්වොත් ඔයාට ලේසි ක්‍රමයක් මම මේ කියලා දෙන්නේ සාධක හොයන්න. මෙන්න බලන්න ඉස්සෙල්ලම කරන්නේ පුතේ මේ 12 කියන සංඛ්‍යාව අරගෙන අපි 15ට බෙදා යනවා. බෙදා යන්නේ යටියත්ව බෙදනවා. හැබැයි බෙදන්නේ මතක තියාගන්න කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන් පටන් අරගෙන. දැන් ප්‍රථමක සංඛ්‍යා මතකයිනේ 2 3 5 7 ඔය විදිහට වෙන සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැති ඒවා තමයි ප්‍රථමක සංඛ්‍යා. අන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින් අපි මෙයව බෙදනවා. එතකොට ඉතිරි නැතිව බෙදන්න. එහෙම බෙදපුවාම 12 ඉතිරි නැතිව ආට බෙදන්න පුළුවන් 2කින් 6යි 6 ආයේ ඉතිරි නැතිව බෙදනවා පුතේ 2කින්. එතකොට 3යි 3 ආයේ ඉතිරි නැතිව බෙදනවා 3න් පුතේ 1යි. ඔන්න ඔය විදිහට මෙයාව බෙදලා අරගත්තට පස්සේ එන සංඛ්‍යා වලින් අපි සාධක ලියාගන්නේ කොහොමද? මුලින්ම ලියනවා බෙදන්න ගත්තු අර සංඛ්‍යා වලින් තනි එක සාධකය ගානේ ලියනවා. කියන්නේ තනියෙන් ආපු සාධක ටික මුලින් ලියනවා. ඒ කියන්නේ මේ බෙදන්න ගත්තු සංඛ්‍යාවල තියෙන තනි සාධක ටික ඉස්සෙල්ලා ලියනවා. ඒ ලියනකොට පුතා හොඳට මතක තියාගන්න එක අනිවාර්යෙන් එනවා. එක ඕනෙම සංඛ්‍යාවක පුතේ අනිවාර්ය සාධකයක් ඒ වගේම තමයි එම සංඛ්‍යාවත් එයාගේ අනිවාර්ය සාධකයක් වෙනවා. ඒක අපිට පේනවා මේකේ පැහැදිලිවම. ඔන්න බලන්න 1 ඊළඟට තනි සාධකය 2 ඊළඟ තනි සාධකය 3. එහෙනම් ඔන්න තනි සාධක ටික අපි ගත්තා මුලින්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ ඒ තියෙන සාධකවල ගුණිත ගන්නවා දෙන්න අල්ලලා ජෝඩුව අල්ලලා ඊළඟට ಗುಣ කරනවා. මේ කරලා තියෙන්නේ මම මේක. මේ බලන්න දෙවරක් 2. ඔන්න තියෙනවා 4. ඊළඟට පුතා වෙනස් කට්ටිය ගන්න. වෙනස් ජෝඩු තමයි ගන්න අපි. එතකොට පුතේ
මෙතන තියෙනවා දෙවරක් 3. ඔන්න වෙනස් ජෝඩුවක් ආයෙ ගුණ කරා. ඔයාට හම්බුණා 6. ඊළඟට පුතේ ආයෙ ඔන්න දැන් අපිට වෙනස් ජෝඩු ඉවරයි. දෙවරක් 2 එක ජෝඩුවක්, දෙවරක් 3 අනිත් ජෝඩුව. වෙනස් ජෝඩු ටික අපි දැන් ගුණ කරලා ඉවරයි. ඊළඟට අපිට යන්න වෙන්නේ දැන් ඊළඟට සාධක 3ක් අල්ලලා ගුණ කරන්න. ඒ කියන්නේ 3 දෙනෙක් අල්ලලා දැන් ගුණ කරනවා වෙනස් જાතිය 3 දෙනෙක්. ඔන්න බලන්න දෙවරක් 2 ආය 3ෙන් ගුණ වෙනවා. අපිට තියෙන්නේ එකම එක සෙට් එකයි. ඒ කියන්නේ සංඛ්‍යා 3කට අදාළව තියෙන අපිට එක සෙට් එකයි. ඒ අනුව දෙවරක් 2 සහ 3 කියන එක නා ගුණ කරපුවාම අපිට මුල් සංඛ්‍යාව නැත්තම් 12ම නැවත ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යාවක සාධක හොයන ලේසි ක්‍රමය. රයිට් අපි බලමු තව එකක් ඔයාලට මම කියලා දීලා තියෙනවා 24. බලන්න එහෙනම් 24 කොහොමද හොයන්නේ කියලා. ඔන්න 24 අපි ගත්තා මුලින්ම බෙදුව 15ට 2කින් ඊළඟට බෙදුව පුතේ 12 ආපහු 2කින් ආයෙ බෙදෙනවා පුතේ 12 දෙකට බෙදුනවාම 6යි ආයෙ බෙදෙනවා පුතේ මෙන්න මේ තියෙන 6 ආයෙ 2කින් බෙදෙනවා එතකොට එනවා ඔයාට 3යි 3 3ෙන් බෙදෙනවා පුතේ ඔයාට එනවා 1යි. ඔන්න ඔය විදිහට 15ට බෙදුවට පස්සේ ආපහු අර විදිහටම අපි ලියනවා සාධක. කොහොමද ලියන්නේ? මුලින්ම අපි ගන්නවා තනි සාධක. ඒ කියන්නේ තනි ඒවා ටික ගන්නවා. 1යි 2යි 3යි. මෙන්න තියෙනවා 1යි 2යි 3යි. ඔන්න තනි සාධක ටික ලියුවා. ඊට පස්සේ දැන් අපි ගන්නවා කවුද? දෙන්න අල්ලලා සාධක දෙක වෙනස් જાතිය දෙන්නෙක් කරගත්තා ගුණ කරා. දැන් අපිට හම්බ වෙනවා එහෙම වෙනස් જાතිය දෙන්නේ දෙවරක් 2. ඔන්න අපිට 4යි. ආයෙ පුතේ දෙවරක් 3. එහෙනම් දෙවරක් 3 වෙනස් දෙන්නේ. අන්න අපි ගුණ කරා දෙවරක් 3 6යි. ඒ අනුව පුතා අපිට වෙනස් ආයෙ ජෝඩු නැහැ. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නේව නැහැ. එහෙනම් ඊළඟට අපි යනවා ඊළඟ අවස්ථාව සාධක 3ක් අල්ලලා ගුණ කරනවා. වෙනස් 3 දෙනෙක් ඔන්න ගුණ කරනවා. දෙකේ ඒවා අපිට 3ක් ගුණ කරන්න පුළුවන්. 2 2 2. ඔන්න 2 2 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි කියලා අපිට 3 දෙනෙක් ගුණ කරද්දී 8 ආවා. ඊළඟට ආයෙ වෙනස් ජෝඩුවක් අපි බලමු. දැන් අපිට මෙන්න මෙතනින් මේ 3 1 දෙකේව දෙකක් අරගෙන ලියන්න පුළුවන්. ඒ අනුව දෙවරක් 2 ගුණ කිරීම 3 අන්න ඔයාට ලැබෙනවා. එතකොට 12යි. ඊට පස්සේ මේ සෙට් එකම ආයෙ වෙනස් ජෝඩු වෙනස් 3 දෙනෙක් නැහැ. ඒ නිසා අපිට ඊළඟට තියෙන්නේ මේ සෙට් එකම අල්ල ගුණ කරන්න අන්න මුල් සංඛ්‍යාව ලැබෙනවා. එතකොට 1යි මුල් සංඛ්‍යාවේ අනිවාර්ය සාධක වෙනවා. ඒ වගේමයි පුතා මෙන්න මේ වගේ අපිට පිළිවෙලට ලියා ගන්න පුළුවන් මේ සාධක ටික. ඔන්න එතකොට අපිට කියන්න පුළුවන් 24 සාධක 1 2 3 4 6 8 12 24 කියලා. රයිට්? එහෙනම් ඔන්න දැන් ඔයාට තව එකක් මම කියලා දෙනවා 72. දැන් බලන්න එහෙනම් තවත් ඔයාට තේරුනේ නැත්නම් ඔන්න මේකේ ලස්සනට ඔයාට තේරෙනවා 72 බලන්න දැන් ආපහු මම 15ට ඔන්න බෙදලා තියෙනවා 72 බෙදනවා අපි ඉස්සෙල්ලාම දෙකෙන් 36යි 36යි පුතේ ආයෙ දෙකෙන් බෙදෙනවා 18යි 18 ආයෙ දෙකෙන් බෙදෙනවා පුතේ 9යි 9 පුතේ ආයෙ බෙදෙන්නේ 3ෙන් ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. එහෙනම් 3ෙන් බෙදුවාම 3යි 3ෙන් බෙදුනහම පුතේ 1යි. ඔහොම 15ට බෙදුවට පස්සේ ඔයාට පුළුවන් දැන් අර විදිහටම තනි සාධක අරගෙන ඔන්න ලිව්වා 1යි 2යි 3යි. ඊළඟට සාධක දෙන්න ගන්නවා. ජෝඩු අරගෙන ගුණ කරනවා. මෙන්න බලන්න හරි ලස්සනයි ජෝඩු අරගෙන ගුණ කරමු බලන්න. දෙවරක් 2. ඔන්න ඔයාට එනවා 4. දෙවරක් 3 වෙනස් දෙන්නේ. දෙවරක් 3 මෙන්න එනවා 6. ආයෙ වෙනස් දෙන්නේ. 3 වරක් 3. ඔන්න ඔයාට හම්බ වෙනවා 9. දැන් එතකොට වෙනස් දෙන්න ඒවා ඉවර. දැන් මොකද ඊළඟට කරන්නේ? ආපහු පුතේ ඔයා යනවා වෙනස් 3 දෙනෙක් අල්ලා ගුණ කරනවා. එතකොට වෙනස් 3 දෙනෙක් තමයි දෙකේව 3. අන්න දෙකේව 3ක් ගුණ කරපුවාම ඔයාට එනවා 8යි. ඊට පස්සේ ආයෙ ඔයාට හම්බ වෙනවා දෙකේව 2කුයි 3කුයි. දෙකේව 2කුයි 3කුයි හම්බ වෙනවා මේ. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. ඊට පස්සේ පුතා ආයෙ ඔයාට හම්බ වෙනවා දෙකේ එකකුයි තුනේම දෙකකුයි වෙනස් කට්ටිය තමයි අල්ලලා ගුණ කරන්නේ. එහෙනම් මේ තුන් දෙනා අපිට ගුණිත වෙනවා මෙතනින් 18. දැන් ඔන්න තුන් දෙනා වෙනස් වෙච්ච කට්ටිය ඉවර. දැන් ඊට පස්සේ අපි යන්නේ පුතා 4 දෙනෙක් අල්ලලා ගුණ කරන්න. අන්න එතකොට අපිට මේ 4 දෙනා මුලින්ම ඉන්න ගන්න පුළුවන්. දෙකේව 3ක් සහ 3ක්. ඒ අනුව දෙකේව 2යි දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි.
තව ඉන්නවා පුතා. තව එක ජෝඩුවක් ඉන්නවා අපිට එහෙම වෙනස් 4 දෙනෙක්. මේ බලන්න දෙකේවා දෙකකුයි තුනේවා දෙකකුයි. අන්න දෙකේවා දෙකයි තුනේවා දෙකයි ගුණ වෙනකොට ඔයාට එනවා 36යි. අවසානට සෙට් එක මල්ලා ගුණ කරපුවාම ආයේ මුල් පිළිතුර එනවා. ඒ කියන්නේ මුල් සංඛ්‍යාව වෙනවා 72. ඒ අනුව පුතේ ඔයාට 72 සාධක ලේසියෙන් ගන්න පුළුවන්. එක පිළිවෙලටම ලියා ගන්න පුළුවන් ඕන. 1 2 3 රයිට් කියන්නේ 4 ඊළඟට 6 8 9 රයිට් ඊළඟට 12 18 රයිට් කියන්නේ 24 ඊළඟට 36 සහ 72. ඉතින් හරි ලේසි පුතේ. එහෙනම් සාධක කියලා කියන්නේ මතක තියාගන්න හරි ලේසි පාඩමක්. ඔන්න සාධක හොයන විදිය සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදන්න ගන්න. සියලුම සංඛ්‍යාවලට අපි කියනවා යාගේ සාධක කියලා. ඒ මුල් සංඛ්‍යාවයි. ඒ අනුව සාධක හොයන විදිය ඔන්න සංඛ්‍යාවක මම ඔයාලට ලේසියෙන්ම කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ පුතා දිගටම මගේ පාඩම් එක්ක එකතු වෙන්න. මගේ මැත්ස් නෝනෙදු කියන YouTube එක පුතේ දිගටම follow කරගෙන ඒක subscribe කරලා ඔයගොල්ලෝ මගෙත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. එතකොට පුතාලට දිගටම මේ වගේ ලේසි කෙටි ක්‍රම ඔස්සේ ඔයගොල්ලන්ට ගණිතය හරි ලේසියි. ඒ නිසා ගණිතය අපේ ජීවිතය, ඒ ගණිතය අපි හරියට ඉගෙන ගැනීම සඳහා මගේ YouTube එකත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් අද ආයෙත් නැවත දවසක අපි හමු වෙමු තවත් පාඩමකින්.